ඉතින් කොහොමද ඔයාලට V6 ෆැමිලි එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මගේ චූටිම පුතා, ඒ කියන්නේ 4 වෙනි පුතා දළදා වහන්සේට පූජා කරන්න අරන් ගියපු වීඩියෝ එක තමයි අරගෙන ආවේ. අපි මාලිගාව ළඟට යනකොට පාන්දර 5ට විතර ඇති. ඊට පස්සේ ඉතින් අපි මේ මල් ගන්න තමයි යන්නේ. මල් කඩ ඉතින් ගොඩාක් තියෙනවා. බබාලා පූජා කරන්න යනකොට පිච්ච මල් වට්ටියක් තමයි පූජා කරන්න කියන්නේ. ඉතින් අපි පිච්ච මල් වට්ටියක් අරගත්තා. දළදා මාලිගාවේ පූජාව පටන් ගන්නෙ 5:30ට පාන්දර පූජාව. ඉතින් අපි පූජාවට ඉන්න ඕන නිසා ඉක්මනින්ම ඇතුළට ගියා. ඉතින් එදා සෙනසුරාදා දවසක් හින්දා සෙනග නම් චුට්ටක් වැඩි. ඔයාලා ගෙනියන කිරි ආහාර මල් දළදා වහන්සේට පූජා කළාට පස්සේ මෙන්න මේ මල් ආසනෙන් තමයි තැන්පත් කරන්න ඕන. ඉතින් කිරි ආහාර පූජාව ඉවරුණාට පස්සේ තමයි බබාලව පූජා කරන්න ඇතුළට ගන්නෙ. ඔයාලා බබාලා පූජා කරන්න යනවා නම් අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙකුට විතරයි ඇතුළට යන්න දෙන්නේ. ඒ යන කෙනා අනිවාර්යෙන් සුදු ඇඳුමක් තමයි අඳින්න ඕන. ඒ වගේම තමයි බබාලව ඇතුළට ගනිද්දි බබාලට තොප්පි මේස් ඒ මොනවත් දාන්න දෙන්නේ නැහැ. එයාලගේ පැනල් එකකින්වත් එයාලව උතා ගන්න දෙන්නේ නැහැ. බබාලා ඇඳගෙන ඉන්න ඇඳුමින් විතරයි ඇතුළට ගන්නෙ. බබාව පූජා කරන්න ඇතුළට ගත්තට පස්සේ එතන ඉන්න ස්වාමීන් වහන්සේ බබාට පිරිත් කරපු පිරිත් නූලක්, ඒ වගේම පිච්ච මල් ටිකක් බබාගේ කොට්ට යටින් තියන්න, ඒ වගේම චූටි ක්‍රීම් බෝතලයක් දෙනවා. අපි බබත් එක්ක ඇතුළට යද්දී අනිවාර්යෙන් මාක්ස් එකක් දාලා තමයි ඇතුළට යන්න ඕන. ඒ වගේම එතන පඳුරු දාන්න වෙනම තැනක් තියෙනවා. ඒ නිසා අතේ පඳුරු කීයක් හරි තියාගෙන යන්න ඕන. එතනින් පඳුරු දාන්න. ඔයාලගේ බබාලට පංචායුධ බැඳලා නැත්නම් එතන ඉන්න ස්වාමීන් වහන්සේට කියලා පංචායුධෙත් ගැට ගහගන්න පුළුවන්. ඉතින් මමත් ඒ විදිහටම පංචායුධය ඇතුළට අරගෙන ගියා. හැබැයි ඉතින් මට නම් ඒ හිතාගෙන ගියපු විදිහට ඒ දේ කරගන්න බැරි වුණා. මොකද අපේ චූටි පුතා ඉතින් ටිකක් හයියෙන් අඬන්න ගත්තා. ඒ නිසා මම එතනින් ඉස්සරහට ඇවිල්ලා එතන බිම තියාගෙන තමයි චූටි පුතාට මගේ අතින් පංචායුධය ගැට ගැහුවේ. ඉතින් එහෙම තමයි නේද? අපි චූටි බබාලත් එක්ක ගියාම අපි හිතාගෙන ඉන්න විදිහටම මේ දේවල් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ඒ විදිහට ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕන. ඉතින් ඔයාලට දළදා වහන්සේට බබාලා පූජා කරන එක ගැන මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ වැඩ ටික ඉවර වෙලා ඉක්මනින්ම එළියට ආවා. මොකද මගේ ලොකු පුතාට එක්සෑම් එකක් තිබුණා. ඉතින් එයාව ඒකට දාන්න ඕන නිසා. ඉතින් ඔයාලා දන්නවද මෙතන මොකක්ද කියලා? ඉතින් අපි නම් නුවර ආවොත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා තමයි යන්නේ. පේරාදෙණිය පාරේ ගන්නොරුවේ හෙළපොජුන් හඬ. ඉතින් මෙතන විවිධ දේශීය කෑම වර්ග ගොඩක් තියෙනවා. හරිම රසයි. ඒ වගේම ඔයාලට තෙල් බෙහෙත් නැති එළවලු පළතුරු මිලදී ගන්න මෙතන වෙනම තැනක් තියෙනවා. ඒ වගේම මෙතනින් චුට්ටක් ඉස්සරහට යද්දී එළවලු පැළ, පළතුරු පැළ, මල් පැළ, ඒ වගේ ගොඩාක් පැළ ಜಾති තියෙනවා.
ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මිලත් අඩුයි. ඒ වගේම ඒවා හොඳ තත්ත්වයේ පැළ තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපිත් හැමදාම එතනින් මොනවා හරි ගන්නවා. හැබැයි ඉතින් අද නම් මොකුත්ම ගන්න ගියේ නැහැ. මොකද චූටි පුතත් එක්ක ටිකක් අමාරුයි. එයාව වඩාගෙන එහෙම ඇවිදින්න. ඉතින් ওই විදිහට තමයි එදා දවස ගත වුණේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලට තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.